ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා හැටියට මා පත් කරනු ලැබුවේ 2024 දෙසැම්බර් මාසේ 16 වෙනිදා. එතෙන් සිට වසරකුත් මාස 7ක කාලයක් මම අඛණ්ඩව ඒ තනතුරේ කටයුතු ආවරණය කරගෙන මගේ ශක්ති ප්‍රමාණයෙන් වැඩ කරගෙන ආවා. නමුත් මට තේරෙනවා මගේ ධාරිතාව සහ මගේ පෞද්ගලික කායික ශක්තිය ඒ වගේම වෙහෙස විඩාව තවදුරටත් දරා ගන්න අමාරුයි කියලා. ඒ නිසා ඒ වගේ පෞද්ගලික හේතුන් නිසා මම මේ මාසේ අගෝස්තු 5 වෙනිදා 1 වෙනිදා සිට මේ තනතුරෙන් ඉවත් වන්නට තීරණය කළා. ඒ මගේ ඉවත් වීමට වෙනත් කිසිම හේතුවක් බල නොපෑ බව ඉතාමත්ම කාරුණිකව මතක් කරන්න කැමතියි. මේ රජයත් ගරු ජනාධිපතිතුමාත් කෙරෙහි මා තුළ පැවති විශ්වාසයත් ගෞරවයත් එදා වගේම අංශු මාත්‍රයක්වත් නොවෙනස්ව පවතින බවත් ඉදිරියටත් රජයේ මේ ආයතනයේත් කටයුතු වලට මගේ ශක්ති ප්‍රමාණයෙන් උදව් කරන්න මා සූදානම් සිටින බවත් කියන්නට කැමතියි. මොකද මේ මිනිස්සු වයසට යනකොට ඔවුන්ගේ ධාරිතාව පටු වෙනවා, ඔවුන්ගේ ක්‍රේ ශක්තිය අඩු වෙනවා. දැන් මම රටේ දන්නේ මම ලේඛකයෙක් කවියෙක් හැටියට. ඉතින් ගත වූ කාලය තුල මගේ නිර්මාණ ජීවිතය හුඟක් දුරට අඩාල වුණා. ඇත්තටම කිරුණේම නැති තරම්. දැන් මට විවේකය අවශ්‍ය බව මට දැනෙනවා. මේ නිසා මම සාමාන්‍ය ජීවිතයට යන්න තීරණය කළා, වෙනත් කිසිදු බැඳීමකට යටත් නොවි. මට වඩා ධාරිතාවෙන් පුළුල් ශක්තිමත් හොඳ සභාපතිවරයෙක් මේකටපත් වේවි. ඔහුට අවශ්‍ය සියලු උදව් කරන්න මම සූදානම්ින් ඉන්නවා. ඒ වගේම මේ රජය ගෙනියන අති දැවැන්ත කාර්යයට මම ඈත ඉඳන් සුවපතනවා. අවශ්‍ය වූ විට උන් විට මගේ ශක්තිය පිරිනමන සූදානම්ම ඉන්නවා. ඒ නැවතත් තහවුරු කළ යුතුයි. මගේ ඉවත්ව යාමට මගේ පෞද්ගලික හේතුන් මිස වෙනත් කිසිවක්ම අදාළ නැහැ. බොහොම ස්තුතියි.